ඔබ දවසක් ඒවා අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ SL Film One YouTube channel එකට. මම අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ 2019 දී තිරගත වුණු සුපිරි තෙලුගු නළු මහේෂ් බාබු රංගනයෙන් දායක වන මහර්ෂි කියන ඇක්ෂන් ඩ්‍රාමා තෙලුගු මූවි එක. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු මේ මූවි එකේ සම්පූර්ණ ස්ටෝරි එක බලන්න. මේ ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ ඇමරිකාවල තියෙන ඔරිජින් කියන සමාගමේ CEO ඉස්ට්‍රාම යනවා කියලා මාධ්‍යට දැනුම් දෙන සිද්ධියත් එක්ක. ඔරිජින් සමාගම කියන්නේ රටවල් 70ක් පුරා ව්‍යාප්ත වෙලා තියෙන ඩොලර් ට්‍රිලියන ගානක වත්කමක් තියෙන සමාගමක්. ඉතින් මේ සමාගමේ අලුත් CEO තනතුරට නම් ගොඩක් නිර්දේශ වෙලා තියෙනවා. ඉතින් මේ අතරින් රිෂි කුමාර් කියන ඉන්දියානු තරුණයාත් නිර්දේශ වෙලා ඉන්නවා. ඉතින් ඔරිජින් සමාගමේ අලුත් CEO විදිහට පත් වෙන්නේ ඉන්දියානු ජාතික රිෂි කුමාර් තරුණයා. රිෂි කුමාර් කියන්නේ බිලියනපතියෙක්. එයා ඇමරිකාවේ අති සුඛෝපභෝගී ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉන්දියාවේ මාධ්‍ය වේදිනියක් ඇවිල්ලා රිෂි කුමාර් ඉන්ටර්විව් කරනවා. ඉතින් මේ මාධ්‍ය වේදිනිය රිෂි කුමාර්ගෙන් අහනවා ඔයා අවුරුද්දකට කෝටි 950කට වැඩිය උපයනවා. ඉතින් ඔයාට මොන විදිහටද දැනෙන්නේ කියලා. රිෂි මාධ්‍ය වේදිනියට කියනවා මම 6 වසරේ ඉන්නකොට මගේ තාත්තා රුපියල් 10000ක ණයක් අරන් තිබුණා. ඉතින් මේ ණයකාරයා නිතරම අපේ තාත්තට ඇවිල්ලා බලින්න ගන්නවා. ඒත් ඉතින් තාත්තා hina වෙලා මේ බැනුම් අහගෙන ඉන්නවා මම දැකලා තියෙනවා. මේ මිනිස්සයා ආයෙමත් ඇවිල්ලා බණී කියලා බයට මම ගෙදර ඉන්න හැම දවසකම අම්මා මාව ළඟ ගෙදරකට යවුවා. ඉතින් අද වෙනකොට මම කෝටි 10 ගණන් හම්බ කරත් එදා මම ළඟ රුපියල් 10000ක් තිබුණේ නෑනේ කියන කනගාටුව හැමදාම හිතේ තියෙනවා කියලා රිෂි කුමාර් මාධ්‍ය වේදිනියට කියනවා. ඉතින් රිෂි කියන විදිහට මේ සල්ලි කියන දේ මොකුත්ම නෑ. හැබැයි ඉතින් තව පැත්තකින් ගත්තොත් සල්ලි තමයි හැමදේම. අපි සල්ලි පස්සෙන් දිව්වොත් එහෙම ඒක අපිටත් වඩා වේගෙන් දුවනවා. අපි සල්ලි අමතක කරලා දිව්වොත් එහෙම සල්ලි අපි පස්සෙන් අපිත් එක්කම දුවගෙන යනවා කියලා රිෂි කියනවා. රිෂිගේ අම්මත් දැන් රිෂි එක්ක ඇමරිකාවල තමයි ජීවත් වෙන්නේ. රිෂිගේ කම්පැනි එකේ වැඩ කරන නිදි රිෂිට ආරාධනා කරනවා එයාගේ බර්ත්ඩේ පාටි එකට හවස අනිවාර්යෙන්ම එන්න ඕනේ කියලා. ඔන්න ඉතින් රිෂි නිදිගේ බර්ත්ඩේ පාටි එකට යනවා. ඉතින් මේ පාටි එකට රිෂිගේ පොඩි කාලේ යාළුවෝ වගේම කොලේජ් කාලේ යාළුවොත් ඇවිල්ලා ඉන්නවා. පොඩි කාලේ ඉඳන්ම රිෂිගේ හොඳම යාළුවා කන්නා රිෂිව ඇවිල්ලා වැළඳ ගන්නවා. ඇත්තටම ඉතින් නිදිට ඕන වෙලා තියෙන රිෂිව සර්ප්‍රයිස් කරන්න මේක ඇවිල්ලා නිදිගේ බර්ත්ඩේ පාටි එක නෙමෙයි. නිදි තමයි මේ පාටි එක සංවිධානය කරලා තියෙන්නේ රිෂිගේ යාළුවෝ ටික ආයෙම එකතු කරන්න ඕන නිසා. ඉතින් රිෂිව හම්බ වෙන්න රිෂිගේ කොලේජ් කාලේ ප්‍රොෆෙසර් කෙනෙක් පවා එනවා. ප්‍රොෆෙසර් රිෂිට කියනවා මගේ කොලේජ් ජීවිතේ හොඳම බැච් එක හම්බුනේ ඔයාගේ කාලේ බැච් එක. ඒකත් ඔයා තමයි විශේෂම කියලා. රිෂි එයාව බලන්න ආපු හැමෝටම ස්තුති කරලා රිෂි කියනවා මට ඔයාලව දකිද්දි ඒ කාලේ මතක් වෙනවා කියලා. ඉතින් කන්නා රිෂිට කතා කරලා අහනවා ඔයාගේ පළවෙනි වාහනේ ඔයාට මතකද කියලා. ඔන්න ඉතින් මෙතෙන්ද අපි බලන්න හදන්නේ රිෂිගේ අතීත කතාව. රිෂි කන්නත් එක්ක රිෂිගේ තාත්තගේ බයික් එකේ තාත්තගේ ඔෆිස් එක ළඟට යනවා. රිෂි එයාගේ තාත්තට බයික් එකේ යතුරු දෙන්න යන අතරතුරදී එයා දකිනවා තාත්තා වැඩ කරන කම්පැනි එකේ බොස්ගේ පුතා රිෂිගේ තාත්තට හොඳටම බනිනවා. රිෂි එදා හවසම කම්පැනි එකේ බොස්ගේ පුතා සෙල්ලම් කර කර ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා එයාටයි එයාගේ යාළුවන්ටයි පහර දෙන්න ගන්න. ඉතින් මේ කොල්ල සෙට් එක දන්නේ නැහැ රිෂි එයාලට පහර දෙන්නේ ඇයි කියලාවත්. රිෂි මෙයාලට හොඳටම පහර දීලා කියනවා ඔයාලා වැඩිහිටියන්ට හරියට කතා කරන්න දන්නේ නැහැ. කොලෙජ් එකේ ප්‍රින්සිපල් කෙනෙක්ට ඔයාලා වැරදි විදියට කතා කරලා තියෙනවා කියලා. ඔහේගේ නම අමිත් නේද? තමුන් ආයේ වැරදි විදියට කොලෙජ් එකේ ප්‍රින්සිපල්ට කතා කරන්න එපා කියලා රිෂි කියද්දි කම්පැනි එකේ බොස්ගේ පුතා කියනවා මගේ නම රාහුල් ඔයාට වැරදීමක් වෙලා කියලා. රිෂිත් බොරුවට රාහුල්ගෙන් සමාව අරගෙන වැරදීමකින් පහර දුන්නේ කියලා මෙතනින් යන්න යනවා. රාහුල්ගෙන් අහනවා ඔයා තාත්තත් එක්ක කතා කරන්නවත් නෑනේ. හැබැයි තාත්තට කවුරු හරි මොනවා හරි කිව්වොත් එහෙම මේ විදියට හැසිරෙන්නේ ඇයි කියලා. රිෂි කියනවා තාත්තයි මායි අතර මොන ප්‍රශ්න තිබ්බත් කාටවත් මගේ තාත්තට මුකුත්ම කියන්න බෑ කියලා. රිෂි කන්නත් එක්ක කියනවා මට මගේ තාත්තව තේරුම් ගන්න හරිම අමාරුයි. එයාට මොන ප්‍රශ්න තිබුණත් හවස වැඩ ඇරලා ඇවිල්ලා එයාගේ යාළුවොත් එක්ක සෑහලුවෙන් කතා කරලා hina වෙලා ඉන්නවා. අහස උසට ණය තිබ්බත් මේ විදියට ජීවත් වෙන්නේ කොහොමද කියලා තමයි රිෂිට හිතා ගන්නවත් බැරි. එදා රෑ කෑම ගන්න ගමන් රිෂි අම්මටයි තාත්තටයි කියනවා මම වයසෑක් වල කොලෙජ් එකකට ඇතුළත් වෙනවා කියලා. රිෂිගේ තාත්තා කැමැත්තෙන් ඉන්නේ රිෂි බීටෙක් කරනවට ඇයි ඔයා බීටෙක් කරන්නේ නැත්තේ කියලා රිෂිගේ තාත්තා අහද්දී රිෂි කියන්නේ මට ඕනේ කොහොම හරි දිනන්න මට ඕනේ සල්ලි හම්බ කරන්න ඒ වගේම මගේ නම දිනා ගන්න කියලා. රිෂිගේ අරමුණ තමයි ඇමරිකාවලට ගිහිල්ලා සාර්ථක මිනිස්සෙක් වෙන එක. සල්ලි හම්බ කළොත් විතරද ජීවිතේ දිනන්න පුළුවන් කියලා රිෂිගේ තාත්තා රිෂිගෙන් අහනවා. කොහොම හිතලා වාඩි වෙලා හිටියොත් එහෙම මටත් ඔයා වගේම පරාජිතයෙක් විදියට ඉඳගෙන ඉන්න වෙයි කියලා රිෂි කියනවා. තාත්තන්න රිෂි කියපු එකට ගොඩක් අවුල් යනවා. තාත්තා කෑම කන්නෙත් නැතුව කෑම මේසෙන් නැගිටලා යනවා. රිෂිගේ අම්මා රිෂිට බනිනවා තාත්තට ඔය විදියට කතා කරන්න එපා. ඔයාගේ තාත්තගේ ප්‍රශ්න අතරට මැදිලා මම ගොඩක් අවුලෙන් තමයි ඉන්නේ කියලා. ඔන්න ඉතින් රිෂි එයාගේ අම්මගෙනුත් අවසර අරගෙන වයිසාග්වල කොලෙජ් එකට ඇතුළත් වෙනවා. කොලෙජ් එකේ පීඨාධිපති ශිෂ්‍යයන් අමතලා කියනවා අපේ කොලෙජ් එකෙන් ශිෂ්‍යයන් ගොඩක් පාස් වෙලා තියෙනවා.
ඒ වගේම සාර්ථක වෙලා තියෙනවා. මමත් මේ කොලෙජ් එකේ ශිෂ්‍යයෙක් විදිහට ඉගෙන ගන්නකොට තමයි පීඨාධිපති වෙන්න ආසාවක් ඇති වුණේ. අද මම මගේ සාර්ථකත්වය කරා ළඟා වෙලා තියෙනවා. ඔයාලටත් ඔයාලගේ සාර්ථකත්වය කරා ළඟා වෙන්න පුළුවන් කියලා පීඨාධිපති කියනවා. පීඨාධිපති මේ වෙලාවේ ශිෂ්‍යයට කතා කරන්න අවස්ථාව දෙනවා. ඍෂි තමයි මෙතනදී කතා කරන්න නැගිටලා එන්නේ. ඍෂි කියනවා පීඨාධිපතිගේ දැක්ම වැරදි. මට අනුව නම් පීඨාධිපති තාම සාර්ථක වෙලා නැහැ. මොකද සාර්ථකත්වය කියන්නේ නැවතීමේ තිතක් තියෙන එකක් නෙමෙයි. ඒකේ තියෙන්නේ කමා විතරයි කියලා ඍෂි කියනවා. ඒත් ඉතින් පීඨාධිපතිතුමා දැන්ටම නවත්තලා ඉවරයි. ඒක සාර්ථකත්වයක් නෙමෙයි කියලා ඍෂි කියනවා. ඉතින් ඍෂිගේ කතාවට ළමයි හැමෝම ඍෂිට ආකර්ෂණය වෙනවා. ගෑන් ළමයි පවා ඍෂි ගැන උනන්දු වෙනවා මේ කතාවෙන් පස්සේ. අජය කියන තරුණයා ඍෂි ළඟට ඇවිල්ලා කියනවා ඔයා සුපිරි කතාවක් කළේ. හැබැයි ඉතින් එක්සෑම් වලින් නම් මම එක්ක හැප්පෙන්න එන්න එපා. මොකද මම තමයි টොප් රෑන්ක් කියලා. ඍෂි නම් අජයව සත පහකට ගණන් ගන්නේ නැහැ. කොලෙජ් එකට රවි කියලා ගමේ තරුණයෙක් එනවා එයාගේ තාත්තත් එක්ක. රවිගේ තාත්තා රවි ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන තමයි ඉන්නේ. ඒ ඍෂිගෙන් ගිහින් අහනවා බොයිස් හොස්ටල් එක කොහෙද තියෙන්නේ කියලා. ඍෂි රවිට කියනවා ඉස්සරහට යද්දි දැන්වීම් පුවරුවක් තියෙනවා. ඒකේ දාලා තියෙනවා ගිහින් බලා ගන්න කියලා. රවි මෙතන ඉන්න කොල්ලන්ගෙන් අහනවා බෑග් ටික ගෙනියන්න උදව් කරන්න පුළුවන්ද කියලා. ඍෂි නම් කියන්නේ ඔයා පරක් වෙලා ආවනම් තමන් වැඩ තමන්ම කරගන්න ඕනේ කියලා. ඒත් එකම කොලෙජ් එකට ලස්සන ගෑන් ළමෙක් එනවා පූජා කියලා. පූජා ඍෂිගෙන් අහනවා බෑග් ටික අරගෙන යන්න උදව් කරන්න පුළුවන්ද කියලා. ඍෂි පැනපු ගමන් මේ කෙල්ලට උදව් කරනවා. ඍෂි පූජා එක්ක යද්දි රවිත් පැත්තක වාඩි වෙලා ඉන්නවා බෑග් ටිකක් තියාගෙන. ඍෂි කොල්ල දෙන්නෙක්ට කතා කරලා කියනවා මෙයාට උදව් කරන්නකෝ. මනුස්සකමක් නම් කොහෙවත් මේ මිනිස්සුන්ගේ ගෑවිලා නැහැ කියලා. රවිට නම් තේරෙනවා ඍෂි පූජාට ලයින් දාන්න තමයි මේ ඩ්‍රාමා එක කරන්න කියලා. ඍෂි පූජා එක්ක යන ගමන් කියනවා කොලෙජ් එකේ ඉන්න කොල්ලන්ගෙන් වා පරිස්සම් වෙන්න ඕනේ. මුලින්ම කොෆි එකක් බොන්න යමුද කියලා තමයි අහන්නේ. ඊට පස්සේ ඩේටින් වලට යමුදහයි අරක මේක අහන්න ගන්නවා කියලා ඍෂි පූජාට කියනවා. ඒත් එකම ඍෂිත් පූජාගෙන් අහනවා අපි දෙන්න කොෆි එකක් බොමුද කියලා. පූජාට තේරෙනවා ඍෂිත් එන්නේ නම් හොඳ කර නෙමෙයි කියලා. මම බෑග් ටිකක් අරගෙන තනියම යන්නම් කියලා පූජා ෂේප් එකේ මෙතනින් මාරු වෙලා යනවා. ඍෂි හොස්ටල් එකේ යාගේ රූම් එකට ගියාට පස්සේ තමයි දකින්නේ යාගේ රූම් මේට් රවි කියලා. රවි ටිකක් ගැමි තරුණයෙක්නේ. රූම් එකට දුම් ටිකක් අල්ලලා තමයි එයා වැඩ පටන් ගන්න හදන්නේ. ඔන්න ඉතින් ඍෂිලාට උගන්වන ප්‍රොෆෙසර් කෙනෙක් ක්ලාස් එකට එනවා. එයා ශිෂ්‍යයන්ට ගැටලුවක් දීලා කියනවා මේක අමාරු ප්‍රශ්නයක්. මේ ගැටලුව මාස කීපයක් ගිහින් හරි කොලෙජ් එකෙන් අයින් වෙන දවසේ හරි විසඳුවොත් ඒ විසඳන කෙනාගේ ෆොටෝ එකක් කොලෙජ් එකේ සංගරාවේ දානවා කියලා. එදා රෑම රවි ප්‍රොෆෙසර් දුන්න ගැටලුව විසඳන්න try කරනවා. ඉතින් කාමරේ ලයිට් එකක් දාගෙන තමයි මේ ගැටලුව විසඳන්න හදන්නේ රවි. ඍෂිට මේ ලයිට් එක නිසා නිදා ගන්න අමාරුයි. ඍෂි රවිගෙන් අහනවා ගැටලුව විසඳුවොත් එහෙම ලයිට් එක ඕෆ් කරනවද කියලා. ඊට පස්සේ ඍෂි තප්පර ගානකින් මේ ගැටලුව විසඳනවා. රවි පුදුම වෙලා ඍෂිගෙන් අහනවා උත්තරේ කලින් ඉඳන්ම දැනගෙන ඉඳලත් ඇයිවා ක්ලාස් එකේදී උත්තර දුන්නේ නැත්තේ කියලා. ඍෂි වැඩි ගානකට ගන්නේ නැතුව කියනවා ඒ වෙලාවේ මට ලයිට් එකෙන් ප්‍රශ්නයක් තිබ්බේ නෑනේ කියලා. ඔන්න ඉතින් ඊළඟ දවසේ රවි ගිහින් මේ ගැටලුව බෝඩ් එකේ විසඳනවා. ප්‍රොෆෙසර් ශිෂ්‍යයන්ගෙන් අහනවා මේ ගැටලුව විසඳුවේ කවුද කියලා. ඍෂි රවිව ඉස්සරහට තල්ලු කරනවා. ප්‍රොෆෙසර්ටත් හරිම පුදුමයි. ප්‍රොෆෙසර් ශිෂ්‍යයෝ හැමෝම ඉස්සරහා රවිව අගය කරනවා. ප්‍රොෆෙසර් කියනවා රවිට අත්පොඩියක් ගහන්න කියලා. ඉතින් පූජාත් රවිට විශ් කරනවා මේ ගැටලුව විසඳුවට. ඔන්න ඉතින් ප්‍රොෆෙසර් ආයෙමත් ගැටලුවක් දෙනවා. රවි තමා මේකත් විසඳන්නේ. රවි මේ විදියට දෙන ගැටලුව විසඳන එක ගැන ප්‍රොෆෙසර්ටත් හරිම පුදුමයි. අජයටවත් විසඳ ගන්න බැරි ගැටලු රවි විසඳන එක ගැන අජයට නම් යකා නැගලා ඉන්නේ. ඔන්න ඉතින් ඊළඟ දවසේ පූජා එනවා බොයිස් හොස්ටල් එකට රවිව හම්බ වෙන්න. කොෆි එකක් බොන්න යවුද කියලා රවිගෙන් පූජා අහනවා. ඒත් එකම රවි කියනවා අනේ මට ගමේ කෙල්ලෙක් ඉන්නවා ඒ නිසා මට කොෆි බොන්න එන්න බෑ කියලා. පූජා රවිට කියනවා මම යාළුකමට තමයි කොෆි එකක් බොන්න කතා කළේ එහෙම එකකට නෙමෙයි කියලා. පූජා ඍෂිටත් කියලා යන්නේ ඔයාගේ වාසනාවට තමයි රවි වගේ දක්ෂ කෙනෙක් එක්ක රූම් එකට සෙට් උනේ. එයාගෙන් ඉගෙනගෙන පාස් වෙන්නවත් බලන්න කියලා. රවිගේ අරමුණ තමයි ඇමරිකාවේ අනේක. රවි ඍෂිටත් පෙන්නවා එයාගේ ගමේ පෙම්වතිය පල්ලවිගේ ෆොටෝ එකක්. පූජා රවි එක කොෆි එකක් බොන ගමන් ගැටලුවක් ගැන තමයි අහන්නේ. රවි මෙතනින් ෂේප් එකේ මාරු වෙලා යනවා. මොකද රවි මේවා කියලා දෙන්න දන්නේ නැහැ. රවිට කොලෙජ් එකේ යාළුවන්ගෙන් හෙනම ඇනේ එක එක ප්‍රශ්න අහලා. රවි බැරිම තැන හැමෝම ඉස්සරහා කියනවා මේ ප්‍රශ්න විසඳුවේ මම නෙමෙයි ඍෂි කියලා. ප්‍රොෆෙසර් පවා ගිහින් ඍෂිගෙන් අහනවා ඔයා ගැටලුව විසඳලත් ඇයි ඒක කිව්වේ නැත්තේ කියලා. ඍෂි නම් කියන්නේ මම ඒක වෙනුවෙන් නෙමෙයි සර් මෙහෙට ආවේ මම හිතාගෙන ඉන්නේ ලෝකෙම පාලනය කරන්න කියලා. රවිට ඕනේ Google පවා අභිභවා යන ඇප් එකක් හදන්න. ප්‍රොෆෙසර් කියනවා ජීවිතය කියන්නේ දිග රේස් එකක්. ඔයා ඒක වේගෙන් දුවන්න උත්සාහ කරනවා ඍෂි. මගදී වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් ලෝකෙට ඔයාව අමතකම වෙලාම යයි කියලා. ඍෂි අහනවා සර් මොෆ්රව දන්නවද කියලා. ප්‍රොෆෙසර් දන්නේ නැහැ ඒ කවුද කියලා. ඍෂි ආයෙම අහනවා උසේන් බෝල්ට් සර් දන්නවද කියලා. ප්‍රොෆෙසර් කියනවා කවුද උසේන් බෝල්ට් නොදන්නේ ඍෂි? පිට කීපාරක් එයා රම්පදක්කම දිනුවද කියලා. ඍෂි ප්‍රොෆෙසර් කියනවා සර් මොෆ්රත් උසේන් බෝල්ට් දිනපු වලල්ලෙම දෙපාරක් රම්පදක්කම දිනපු කෙනෙක්. හැබැයි එයා දිව්වේ මීටර් 5000 10000 කියලා. ලෝකයා මතක තියාගන්නේ වේගෙන් දුවන කෙනා විතරයි සර් කියලා ඍෂි කියනවා. ඔන්න ඉතින් පූජාත් ඇවිල්ලා ඍෂිගෙන් සමාව අරගෙන කොෆි එකක් බොන්න කතා කරනවා. ඍෂි නම් වැඩි පූජාව ගණන් ගන්නේ නැහැ. එයා පූජාව
මගහරින්න උත්සාහ කරනවා. අවසානයේ පූජා ඇවිල්ලා උණ දේවල් වලට රිෂිගෙන් සමාව ගන්නවා. ඊට පස්සේ තමයි රිෂි පූජා එක්ක කොෆි එකක් බොන්නේ. පූජා රිෂි රවි තුන්දෙනා එකටමයි කොලෙජ් එකේ ඉන්නේ මෙතනින් පස්සේ. පූජායි රවි දෙන්නත් රිෂි එක උනන්දුවෙන් ඉගෙන ගන්නවා. රිෂි තමයි බැජ් එකේ টොප් රෑන්ක් දාන්නේ. පූජාත් ඉහළින්ම පාස් වෙනවා. රවි ගැනම එක්සෑම් එක ටිකක් අවුල් යනවා. රවි තාත්තට කෝල් කරලා කියන්නේ එයා එක්සෑම් එක පාස් වුණා කියලා. රවි අවුලෙන් ඉන්න එක්සෑම් අවුල් ගියපු නිසා රිෂි රවිට කියනවා අවුල් ගන්න එපා. එක්සෑම් දෙකයිනේ අවුල් ගියා වගේ ඔය එච්චරම හිතලා ඔයා අවුල් ගන්න එපා කියලා. රවි රිෂිට කියනවා ඔයාට නම් මොකද? ඔයා ඉහළින්ම පාස් වෙනවනේ මට මුකුත් කරගන්න බැරි කියලා. රිෂි රවිට කියනවා ඔයා අනිත් අයත් එක්ක සංසන්දනය කරලා පල්ලෙහාට දාගන්න එපා. ඔයා ළඟ තියෙන්නේ මම ගාව තියෙන ශක්තියමයි මට කරන්න පුළුවන් නම් ඔයාටත් අනිවාර්යෙන්ම මේ දේ කරන්න පුළුවන් කියලා. රවිගේ හිත හැදෙනවා මේකෙන් පස්සේ එයා රිෂිට කියනවා ඔයා මල් ළඟ ඉද්දි මට ලොකු ශක්තියක් දෙන්නවා කියලා. රිෂිට පූජා ආදරය කරනවා. රිෂි නම් මේක ගැන දන්නෙත් නෑ. පූජා රිෂිව එයාගේ පවුලේ හැමෝටම අඳුන්ලා දෙනවා. එදා තමයි රිෂි දැනගන්නේ පූජා එයාට ආදරය කරනවා කියලා. ඔන්න ඉතින් 3rd semester එකේ රවිත් ඉහළින්ම පාස් වෙනවා. කොලෙජ් එකේ ශිෂ්‍යයන්ට සමාගමකින් ජොබ් ඔෆර්ස් හම්බ වෙනවා. රවිට ලක්ෂ 2ක සැලරි එකක් එක්ක ජොබ් ඔෆර් එකක් හම්බ වෙනවා. රවිට පට්ටම සතුටුයි. එයා තාත්තටත් කෝල් කරලා කියනවා ඔයගේ මාමන්ටත් ගොඩක්ම සතුටුයි රවි ගැන. ඉතින් අජයට කෝටියක මන්ත්ලි සැලරි එකක් එක්ක ජොබ් ඔෆර් එකක් ලැබෙනවා. අජය රිෂිට කියනවා මේක තමයි වැඩිම සැලරි එක. පුළුවන් නම් මේක පරද්දලා පෙන්නන්න කියලා. රිෂි එයාලට ජොබ් දෙන්න ආපු කම්පැනි එකටම ඔෆර් එකක් දෙනවා. එයා හදපු ව්‍යාපෘතියක් එකතු වෙලා කරන්න. Google එක පවා තරම් කරන්න පුළුවන් ඇප් එකක් තමයි රිෂි හදලා තියෙන්නේ. කම්පැනි එක රිෂි එක මේ කොන්ට්‍රැක්ට් එක සයින් කරනවා. කොලෙජ් එකේ හැමෝම රිෂි ගැන පුදුමෙන් වගේම පිස්සුවෙන් තමයි ඉන්නේ. පූජාත් රිෂිත් එක්ක ඇමරිකා ගිහින් විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ නිසා එයාට ලැබුණු ජොබ් ඔෆර් එක එයා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒත් ඉතින් රිෂි එයාගේ ගමනට පූජා බාධාවක් වෙයි කියලා හිතනවා. ආදරය කරන ගමන් එයාට අරමුණු ඉෂ්ට කරගන්න බැරි වෙයි කියලා රිෂි හිතනවා. ඒ නිසා රිෂි පූජාට කියනවා අපි බ්‍රේක් අප් වෙමු. අපි දෙන්නගේ සම්බන්ධය තිබුණොත් ඒක අපි දෙන්නගෙම ගමනට හානියක් කියලා. ඉතින් මේ සිද්ධියට පූජාට පට්ටම අවුල් යනවා. පූජා මේ ගැන රවිටත් කියනවා. රවිගෙන් රිෂිගෙන් අහනවා ඔයා ඒ පූජාව අමතක කරේ ඔයාත් අනිත් අය වගේම කෙනෙක් තමයි කියලා. රිෂිට තරහා ගිහින් රවිගේ කනට ගහනවා උඹත් මාව තේරුම් ගත්තේ එහෙමද කියලා. පස්සේ රවි රිෂිගෙන් සමාව ගන්න හැදුවත් රිෂි රවි එක කතා කරන්නේ නැහැ. රිෂි රවිව මගහරින්න ගන්නවා. ඒත් එක්කම දවසක් රෑ කොලෙජ් එකේ හොරකමක් සිද්ධ වෙනවා. පොලිසියෙන් ඇවිත් මේ ගැන හොයලා බලනවා. එක්සෑම් පේපර්ස් තමයි හොරකම් කරලා තියෙන්නේ. මේකට අහුවෙන්නේ රිෂි. මොකද එයාගේ ලොකර් එකේ යතුරු පේපර් හොරකම් කරපු තැන තිබිලා හම්බ වෙනවා. රිෂිලාගේ ප්‍රොෆෙසර් රිෂි වෙනුවෙන් කතා කරනවා. එයා කියන්නේ රිෂි කවදාවත් මෙහෙම දෙයක් කරන්නේ නැහැ කියලා. එයා මේ කොලෙජ් එකෙන් ඩිග්‍රී එකක් ගත්තොත් එයා නිසා මේ කොලෙජ් එක බැබලෙනවා මිසක් මේ කොලෙජ් එක නිසා එයා බැබලෙන්නේ නැහැ කියලා ප්‍රොෆෙසර් කියනවා. පීඩාධිපති ප්‍රොෆෙසර් කියනවා සාක්ෂි එයාට විරුද්ධව තියෙන නිසා රිෂිට දඬුවම් විඳින්නම සිද්ධ වෙයි කියලා. ඔන්න ඉතින් රිෂි ඔෆිස් එකේ ඉස්සරහා වාඩි වෙලා ඉද්දි අජේ රිෂිව හම්බෙන්න එනවා. අජේ තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. අජේ රිෂිට කියනවා ඔයාගේ ගමන මේ විදිහටම නතර කරන්න සිද්ධ වෙනවා කියලා. ඒත් එකම රිෂි අජේට පාර දෙන්න හදනවා. අජේ හොඳටම බය වෙනවා. රිෂි අජේට කියනවා ඔයාගේ බය ওই විදිහටම තියාගන්න කියලා. කොලෙජ් එකේ ඔෆිස් එකට පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඇවිත් කියනවා රිෂි නෙමෙයි මේකට වැඩිකාරයා. අපි සේරම ඇත්ත හොයාගත්තා. රිෂිට යන්න දෙන්න පුළුවන් කියලා. ප්‍රොෆෙසර් ගිහින් සතුටෙන් රිෂිට කියනවා රිෂි ඔයාට යන්න පුළුවන්. ඔයා මේ කේස් එකෙන් නිදහස් කියලා. රිෂි හිතේ සතුටට ප්‍රොෆෙසර් හග් එකක් දීලා ගිහින් එක්සෑම් එක ලියනවා. ඉතින් රිෂි අවසාන එක්සෑම් එකේ හෙලින්ම පාස් වෙනවා. රිෂි ඇමරිකා යන්න තමයි හදන්නේ. අම්මා කියනවා තාත්තටත් කියලා යන්න කියලා. රිෂි අම්මා කියපු නිසා තාත්තට ගිහින් එන්නම් කියලා ඇමරිකා යන්න පිටත් වෙනවා. ඉතින් තාත්තා රිෂිට කියනවා පරිස්සමෙන් ගිහින් එන්න කියලා. රිෂි මේ කම්පැනි එක වෙනුවෙන් උපරිම කැප වෙලා වැඩ කරනවා. එයා අවසානයේ එයාගේ ඇප් එක එක්ස්ප්ලেইন කරන්න හදද්දිම කන්න රිෂිට කෝල් කරලා කියනවා ඔයාගේ තාත්තා නැති වුණා කියලා. ඔන්න රිෂි ඉන්දියාවලට එනවා. තාත්තගේ අවසාන කටයුතු අවසන් වුණාට පස්සේ රිෂි ඉන්දියාවලට ආවම දෙන්න කියලා තාත්තා ලියුමක් ලියන් ඉඳලා තියෙනවා. ඒක අම්මා රිෂිට කියවන්න දෙනවා. මේ ලියුමේ තියෙනවා තාත්තට රිෂි නැතුව ගොඩක් පාළුයි. පොඩි කාලේ ඉඳලා ඔයා මාව දැක්කේ අසාර්ථක මිනිහෙක් විදියට වුණත් තාම මට එහෙම දැනුනේ නෑ පුතේ. මොකද මම නිසානේ ඔයාගේ ගමන ඔය විදියට දිනන්න හිතාගත්තේ කියලා තාත්තා මේ ලියුමේ ලියලා තියෙනවා. මේ සම්පූර්ණ සිද්ධිය රිෂි යාළුවෙක් එක්ක මතක් කරන ගමන් තමයි ඉන්නේ. ඒත් එක්කම රිෂි ප්‍රොෆෙසර්ගෙන් පූජා ගැන අහනවා. පූජා টොප් ගේමින් කම්පැනි එකක වැඩ කරනවා කියලා ප්‍රොෆෙසර් කියනවා. රිෂි රවි ගැන ප්‍රොෆෙසර්ගෙන් අහද්දී ප්‍රොෆෙසර් ටිකක් මගහරනවා. රිෂි බල කරලම රවි ගැන අහද්දී තමයි ප්‍රොෆෙසර් කියන්නේ රිෂි වේදා පේපර් හොරකම් සිද්ධියෙන් බේරලා තියෙන්නේ රවි කියලා. ඒ පොලිසියට ගිහිල්ලා වැරද්ද කළේ එයා කියලා පොලිසියට බාර වෙලා තියෙනවා. රවි මෙහෙම කරලා තියෙන්නේ රිෂිව බේරන්න. මොකද රවි දන්නවා රිෂි කියන්නේ පට්ටම දක්ෂයෙක් කියලා.
රවි මේ වගේ දෙයක් කරපු නිසා රවිගේ තාත්තා සියදිවි හානි කරගෙන තියෙනවා. රිෂීට එයා ගැනම වැරදි ආකල්පයක් දැනෙනවා. රිෂීට දැනෙනවා එයා පූජාට ඒ වගේම එයාගේ තාත්තට වගේම රවිට පවා සලකපු විදිය එච්චර හොඳ නැහැ කියලා. රිෂී අම්මටත් රවි ගැන කියනවා එයා නිසා තමයි අද මම මෙතන ඉන්නේ කියලා රිෂී කියනවා. මම පූජාවත් නිකම්ම අතහැරලා දැම්මනේ. ජීවත් වෙලා ඉන්නකම් තාත්තා එක්කවත් මම ලොකු සම්බන්ධකමක් තියාගත්තේ නෑනේ කියලා රිෂී කියනවා. අම්මා රිෂීට කියනවා ඔයාට දැන් මොනවාම හරි දෙයක් දැනලා තියෙනවා කියන්නේ. දැන් නම් ඔයා දිනලා තමයි ඉන්නේ කියලා. රිෂී ඉන්දියාවලට පිටත් වෙලා යනවා. රිෂීගේ ඉන්දියා ගමන ගැන ඉන්දියාවේ මාධ්‍යවේදීන් පවා පුදුම වෙලා තමයි ඉන්නේ. රිෂී කන්න එක්ක අම්මව ගෙදර යවලා එයා රාමවරම් ගමට පිටත් වෙලා යනවා. රාමවරම් කියන්නේ රවිගේ ගම. රිෂී යනකොට රවි ගමෙන් ටෙන්ට් එකක තනිවම උපවාසයක් කරන ගමන් ඉන්නවා. රවි රිෂීව දැක්ක ගමන් සතුටින් ඉපිල්ලා යනවා. රිෂී රවිගෙන් සමාව ගන්නවා එයාව අමතක කරලා හිටියට. ඒත් ඉතින් රවි නම් කියන්නේ රිෂී වගේ කෙනෙක්ට ගොඩක් වැඩ තියෙනවනේ. මම වගේ කෙනෙක්ව මතක තියාගෙන ඉන්න ඕනේ කමක් නැහැ කියලා. ඉතින් තාමත් රවිගේ හිතේ රිෂී ගැන ලොකු ගෞරවයක් තමයි තියෙන්නේ. රිෂී රවිට කියනවා එයා එක්ක ඇමරිකාවලට යන්න එන්න කියලා. ඒත් ඉතින් රවි කැමති වෙන්නේ නැහැ. මොකද රවිලාගේ ගමත් ඇතුළුව තවත් ගම් ගානක් සල්ලි දීලා ගන්න හදනවා ව්‍යාපාරිකයෙක්. මොකද මේ ගම් ආසන්නයේ ගෑස් නිධියක් තියෙනවා. ඒක ගන්න තමයි මේ විදිහට මිනිස්සුන්ව බය කරලා මේ ව්‍යාපාරිකයා ගම් වලින් මිනිස්සුන්ව අයින් කරන්න හදන්නේ. රවි රිෂීට කියනවා ඔයා මම වෙනුවෙන් අපේ ගමට ආපු එකම ඇති. මට ඔයත් එක්ක එන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා යන්න කියලා. රිෂීත් තීරණය කරනවා රවි ගම දාලා යන්න කැමති නැති නිසා රවිට මේ ගම බේරලා දීලා මිසක් මේ ගමෙන් යන්නේ නැහැ කියලා. රිෂී ගිහින් CM පවා හම්බ වෙනවා. ඒත් මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ විවේක් මිටෙල් කියන ව්‍යාපාරිකයා. CMටවත් බලයක් නැහැ මේ ප්‍රොජෙක්ට් එක නවත්තන්න. රිෂී ගිහින් විවේක් මිටෙල්ලා හම්බෙලා කියනවා රාමවරම් ගම විතරක් මේ ප්‍රොජෙක්ට් එකෙන් අතාරින්න කියලා. ඒත් ඉතින් විවේක් මිටෙල් ඒකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ රිෂියාගේ ඔෆිස් එක රාමවරම් වලට අරගෙන එනවා. එයා නිදිට කෝල් කරලා කියනවා කාට හරි මාව හම්බ වෙන්න ඕනේ නම් ඉන්දියාවේ රාමවරම් ගමට එවන්න කියලා. ඉතින් රිෂීව හම්බෙන්නේ නැ විදේශිකයෝ දැකලා ගමේ අයත් පුදුම වෙලා බලාගෙන ඉන්නවා. රවි රිෂීගෙන් අහනවා ඔයා මොකක්ද කරන්න හදන්නේ කියලා. රිෂී රවිට කියනවා අරක ඔයාගේ ටෙන්ට් එක මේක මගේ ටෙන්ට් එක කියලා. මීඩියා වලින් ඇවිත් රිෂීගෙන් අහනවා ඇයි මේ වගේ ගමක ඔයාගේ ඔෆිස් එක දැම්මේ කියලා. ඒත් ඉතින් රිෂී මාධ්‍යවේදීන්ට උත්තර දෙන්න යන්නේ නැහැ. එයාගේ බොස් පූජාට කියනවා අපිටත් රිෂීගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා රිෂීව හම්බෙලා අලුත් ප්‍රොජෙක්ට් එකක් ගැන කතා කරගන්න මේක හොඳ අවස්ථාවක් කියලා. පූජා මුලින්ම මේකට අකමැති වුණත් ඔෆිස් එකේ බොස්ගේ බලකිරීම නිසා රිෂීව හම්බෙන්න පූජා යනවා. ඉතින් මේකත් රිෂීගේ ප්ලෑන් එකක්. රිෂී තමයි පූජාගේ බොස්ට කතා කරලා පූජාව එයා ළඟට එවන්න කියලා දෙන්නේ. පූජා රිෂීව හම්බෙන්න ගියත් එයා රිෂී එක තරහෙන් තමයි ඉන්නේ. රිෂී පූජාට කියනවා ඔයාලගේ ගේමින් අයිඩියා එක මේ ගමේ ඉඳලම ඩෙවලොප් කරගෙන යන්න කියලා. රවිගේ ගෙදර තමයි පූජාලට නවතින්න හම්බ වෙන්නේ. පූජා නම් කියන්නේ මෙච්චර කාලයකට ආවේ නැති කෙනා මොන නාටකමක් නටන්න හදනවත් දන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් රිෂී මාධ්‍යවේදීන්ව හම්බෙලා කියනවා මම මෙහි ඉන්නේ මගේ යාළුවා වෙනුවෙන් කියලා. එයා එකයි යන්න හැදුවත් එයා මම එක්ක යන්න එන්නේ නැති නිසා තමයි මම මේ කාර්යාලේ දැම්මේ කියලා රිෂී කියනවා. ඉතින් මාධ්‍යවේදීන් අහනවා ඔයත් එක්ක යන්න එන්නේ නැති යාළුවා කවුද කියලා. එයා අන්න අර ටෙන්ට් එකේ ඉන්නවා කියලා රිෂී රවිව පෙන්නනවා. මාධ්‍යවේදීන් රවිගෙන් ප්‍රශ්න කරනවා. රවිට තේරෙනවා රිෂී මේ පාර හදලා දුන්නේ එයාගේ ගමේ ප්‍රශ්න ගැන මාධ්‍යයට කියන්න කියලා. රවි එයාගේ ගමට වගේම අහලා පහලා ගම්වලට වෙන්න යන හානිය ගැන මාධ්‍යවේදීන්ට කියනවා. රවිට ඕනේ මේ ගම් බේර ගන්න ඒක වෙනුවෙන් තමයි උපවාස කරන්න කියලා රවි මාධ්‍යයට කියනවා. ඉතින් මෙතනින් පස්සේ මිනිස්සු රවි එක්ක එකතු වෙලා උපවාස කරන්න පටන් ගන්නවා. රිෂී දකිනවා රවිගේ පෙම්වතිය පල්ලවි ගමට ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් රිෂී ඒ වෙලාවේ තමයි දැනගන්නේ රවි කොලෙජ් එකෙන් අයින් කරපු නිසා පල්ලවිගේ තාත්තා මේ කසාදෙට අකමැති වෙලා තියෙනවා කියලා. රිෂී ගිහින් පල්ලවිගේ තාත්තා හම්බෙලා රවි එයා වෙනුවෙන් කරපු කැපකිරීම ගැන කියනවා. එයා නොකරපු වරදක් බාරගත්ත නිසා තමයි අද මේ රිෂී කියන බ්‍රෑන්ඩ් එක බිහුනේ කියලා රිෂී පල්ලවිගේ තාත්තට කියනවා. රිෂීගේ කතාවෙන් පස්සේ පල්ලවිගේ තාත්තා රවිට කැමැත්ත දෙනවා. රවි පූජාව හම්බෙලා කියනවා රිෂී මම වෙනුවෙන් මගේ පල්ලවිව අහපව මට ගෙනල්ලා දුන්නා. එයා වෙනස් වෙලා ඉන්නේ. ඒ නිසා එයාට සමාව දෙන්න කියලා. පූජාත් රිෂී ගැන ආයමත් පැහැදෙනවා. රවිලගේ අහල පහල ගම්වලාය පවා රවිලගේ උපවාසයට සහාය දෙනවා. වැඩේ නරකතට හැරෙන නිසා විවේක් ඇවිත් රිෂීව හම්බෙලා කියනවා මේ ගම මම අතාරින්නම් කියලා. ඒත් රිෂී කියනවා දැන් ගම් 40ක සෙනග ඉන්නවස ඒ නිසා ගම් 40ක් ඔයාට අතාරින්න සිද්ධ වෙනවා කියලා. විවේක් මේකට කැමති වෙන්නේ නැහැ. විවේක් ගිහින් උපවාස කරන අයට කියනවා මම ඔයාලට ඉඩමකට ලක්ෂ 4 ගානේ දෙන්නම්. ඒ වගේම නැති වෙන ඉඩම් වෙනුවෙන් ගෙයක් වගේම ඉඩමක් පවා ඔයාලට දෙන්නම්. මේ ව්‍යාපෘතිය වුණාට පස්සේ ඔයාලා හැමෝටම ජොබ් එකක් පවා දෙනවා. කැමති නම් කියන්න කියලා. ඉතින් විවේකගේ යෝජනාවට අනිත් ගමේ නායකයා
කැමති වෙලා එයාගේ කට්ටියත් එක්ක යන්න යනවා. හැබැයි රවිගේ ගමේ අය මේකට කැමති වෙන්නේ නැහැ. ඊළඟ දවසේ රෑ විවේක් මැරෙව වගේක් ධම්මලා රවිව මරන්න උත්සාහ කරනවා. රිෂි තමයි මැරයන්ට පහර දීලා රවිව හොස්පිටල් ඇඩ්මිට් කරන්නේ. විවේක් ගමේ කලබලයක් ඇති කරලා රිෂිගේ ඔෆිස් එකට පවා ගෙන තියනවා. විවේක් මාධ්‍යට කියනවා රිෂි ඇමරිකාවේ ඉඳලා ආවේ මගේ ව්‍යාපෘතියෙන් කොටස් ගන්න. මම ඒකට අකමැති වුන නිසා තමයි මේ වගේ ඩ්‍රාමා එකක් රිෂි කළේ. නැත්තම් මෙයාගේ යාළුවා මතක් වෙන්න මේ තරම් කාලයක් ගියාද කියලා විවේක් මාධ්‍යට කියනවා. ගමේ මිනිස්සු විවේකේ කතාව විශ්වාස කරලා රිෂියට විරුද්ධ වෙලා රිෂිව ගමෙන් එලවන්න උත්සාහ කරනවා. පූජාත් හිතනවා රිෂි මේ කලේ රඟපෑමක් කියලා. රවිගේ මාමණ්ඩි රිෂිගෙන් ඉල්ලනවා රවි වෙනුවෙන් මෙහෙන් යන්න කියලා. ඔන්න ඉතින් රිෂි ඇමරිකාවලට යන්න තීරණය කරනවා. ඒත් රිෂිගේ අම්මා කියනවා මගේ පුතා මේ විදියට පෙරදෙන්න ඕන කෙනෙක් නෙමෙයි කියලා. ඔයාගේ තාත්තත් කලෙක්ටර් කෙනෙක් වෙන්න ඉගෙනගත්තු කෙනෙක් ගොවීන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා නඩුවක් වැටුණු නිසා තමයි යාට රජයේ ජොබ් එක හම්බුනේ නැත්තේ. ඔයාගේ තාත්තවත් මං කවදාවත් පරාජිතයෙක් විදියට දැක්කේ නෑ. නිතරම hina වෙලා තමයි එයා හිටියේ. ඔයත් පරාජිතයෙක් නෙමෙයි කියලා අම්මා රිෂිට කියනවා. ඒ වගේම අම්මා රිෂිගෙන් ඉල්ලනවා රවිගේ ගම බේරලා දෙන්න කියලා. ගමේ අයගේ ඉඩම් වලට ලක්ෂ ගාන දීලා ගන්න හදනවා විවේක් මිටල්ට කඩේ යන ගමේ MP. ඊටු ලක්ෂ 3 පස්සේ දෙන්නම් කියලා MP කියනවා. ඒත් එක්කම රිෂියාගේ ලේකම් එක්ක ඇවිල්ලා ගමේ මිනිස්සුන්ට කියනවා ඔයාලගේ ඉඩම් මම බද්දට ගන්නවා. එක්කෙනෙක්ට ලක්ෂ 5 ගානේ දෙනවා කියලා. එක මේක කොන්දේසියයි තියෙන්නේ. ඔයාලා ඒකට එකඟ වෙලා අස්සනක් දාන්න විතරයි ඕනේ කියලා රිෂි ගමේ අයට කියනවා. ඉතින් මේ කොන්දේසිය තමයි ඔයාලා මේ ඉඩම් වල අනිවාර්යයෙන්ම වගා කරන්න ඕනේ. ඉඩමේ ලියකියවිලි පවා ඔයාලා තියාගන්න කියලා රිෂි කියනවා. රිෂි රවිගේ මාමණ්ඩියට කියනවා මම හදන්නේ ඔයාලව දිනවන්න කියලා. මිනිස්සු හැමෝම ගොවිතැන් කරන්න පටන් ගන්නවා. රිෂි හොයලා බලනවා ගොවීන්ගේ ප්‍රශ්න ගැන. රිෂි මාධ්‍ය සාකච්ඡාවක් තියලා හැමෝටම ගොවීන්ගේ වටිනාකම ගැන කියලා දෙනවා. ගොවිතැන කියන්නේ විශ්වයේ තියෙන අරුම පුදුම දෙයක් කියලා. එයාලා ගොවිතැන් කළොත් විතරයි අපිට කන්න තියෙන්නේ කියලා රිෂි මාධ්‍ය ඉස්සරහා කියනවා. ගොවීන්ගේ ප්‍රශ්න වලට අපි හයියක් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම මගේ ධනයෙන් 90%ක් ගොවීන්ගේ සුබ සාධනය වෙනුවෙන් වෙන් කළේ කියලා රිෂි කියනවා. රිෂි CM ගෙන් ඉල්ලනවා හැම ගමකම ගබඩාවක් සීතකල ගබඩාවක් හදලා දෙන්න කියලා. එයා කියනවා ගොවීන්ට ඕනේ අපේ අනුකම්පාව නෙමෙයි අපේ ගෞරවය කියලා. අපි හැමෝම එයාලට ගෞරව කරන්න ඕනේ කියලා රිෂි කියනවා. ඉතින් හැමෝම රිෂි ගැන ආඩම්බර වෙනවා. හැමෝම ගොවිතැන ගැන උනන්දු වෙලා රිෂි එක්ක සතියකට එක දවසක් ගොවිතැන් කරන්න සහභාගී වෙනවා. පූජාත් යනවා රිෂි එක්ක ගොවිතැන් කරන්න. CM පොරොන්දු වෙනවා මේ ගමේ ව්‍යාපෘතිය නවත්තලා දානවා කියලා. ඉතින් විවේක් මිටල්ගේ කම්පැනි එකේ තමයි වැඩ කරන්නේ අජේ. අජේ මාධ්‍යට කියනවා මම ළඟ සාක්ෂි තියෙනවා විවේක් කරන ව්‍යාපෘතිය නීති විරෝධී එකක් කියලා. පොලිසියෙන් විවේක්ව අත්අඩංගුවට ගන්නවා. විවේක් හිතනවා එදා එක ගමක් අතෑරියා නම් අද මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑනේ කියලා. අජේ රිෂිගෙන් සමාව ගන්නවා. අජේ තමයි රිෂිව බොරු වරදකට පටලවන්න හැදුවේ. ඉතින් අජේ කියනවා මම ඔයාගේ අතීතේ නරක කෙනෙක්. හැබැයි මට අද ඉඳන් ඕනේ ඔයාගේ අනාගතයට හොඳ කෙනෙක් වෙන්න කියලා. රිෂි අජේට සමාව දෙනවා. ඉතින් රිෂි පල්ලවීට රවිව බලා ගන්න කියලා මේ ගමෙන් පිටත් වෙන්න තමයි හදන්නේ. ගමේ හැමෝම රිෂිට වැඳලා ගෞරව කරනවා. රිෂි කරපු දේ ගැන ඉන්දියාවම කතා වෙනවා. රිෂි ඔරිජින් CEO තනතුරෙන් ඉල්ලා අස් වෙනවා. එයා ඉන්දියාවෙම ඉන්නවා කියලා මාධ්‍යට කියනවා. ඒ වගේම රිෂි කියනවා සාර්ථකත්වය කියන්නේ චාරිකාවක් ඒකට නැවතීමේ තිතක් නෑ කියලා. ඉතින් මේ විදිහට තමයි මේ සුපිරිම මූවි එක අවසන් වෙන්නේ. මගේ මූවි රීකැප් එක ගැන ඔයාලගේ වටිනා අදහස කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක් වේවා.